අද බං ඔයාලට 5 එකේ තියෙන පොඩි ස්කෑම් එකක් ගැන කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයත් 5 එකේ අලුතෙන් වැඩ කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් 5 එකට ඉන්න ඒගොල්ලන්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ස්කෑම් එක කියලා. ඉතින් මේ ස්කෑම් එක කරන්නේ කවුද කිව්වොත් පිටරට අය වගේ පෙනී ඉඳලා පිටරට ක්ලයන්ට්ලා වගේ පෙනී ඉඳලා නිකන් ලංකාවේ අයම තමයි මේ වැඩේ කරන්න. අපේ ලංකාවේ අයියලම තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාලා දැන් මුලින්ම account එක මේකේ හදාගෙන register වෙලා gig එකක් දානවනේ. gig එකක් දාද්දි ඔයාලා දාන පළවෙනි gig එකෙන් තමයි ඔයාලව මේකට target වෙන්නේ. ඒ කියන්නේ මේ scammers-ලා 5 එකට අලුතෙන් එන අය තමයි target කරන්නේ. මොකද පරණ අය මේක දන්නවනේ. අලුතෙන් එන අය මේක දන්නේ නැතුව අර තියෙන හදිස්සියට මේවට අහු වෙන්න පුළුවන් කියලා දන්නේ ඉඳ තමයි අලුතෙන් එන අය target කරලා තමයි මේ වැඩේ කරන්නේ. මේකෙදි වෙන්නේ ඔයාලා gig එකක් දාලා පරිම පැයක් හෝ දෙකක් වගේ උපරිම පැය දෙකයි යන්නේ, දවසක්වත් යන්නේ නැහැ. පැය දෙකක් තුනක් වගේ යද්දි ඔයාලට මැසේජ් එකක් එනවා. ඔයා දාපු gig එක දැක්කා, ඔයාගේ පයිසුත් හොඳයි, ඔයාට කියලා ප්‍රොජෙක්ට් එකක් කරගන්න තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒත් එක්ක මැසේජ් එකක් දානවා. දැන් 5 එකේ ඕඩර් එකක් බාර දෙද්දි ක්ලයන්ට් මුලින් අපිට සල්ලි ගෙවන්න එපා. අපේ account එකට සල්ලි ටික පේ කරලානේ ඕඩර් එක බාර දෙන්නේ. අන්න ඒ වැඩේ කරන්න. අර ස්කෑම මොකද්ද කියන්නේ? මට සල්ලි ගෙවන්න ඕන. හැබැයි මේ මට වගේ ඊමේල් එකක් ඕන සල්ලි ටික දාන්නේ කියලා. ඒ කියන්නේ පේමන්ට් එක කරන්න ඔයාගේ ඊමේල් එකක් ඉල්ලනවා. දැන් එතනදී මේක ගැන හරියට දන්නේ නැති කෙනෙක් නම් හිතනවා ඊමේල් එක ගන්න ඉල්ලලා ඊමේල් එක ප්‍රශ්නයක් නැහැ. ඊමේල් එක දුන්නාම මේ සල්ලි ටික ගෙවයි ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා ඊමේල් එකක් දෙනවා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඊමේල් එකට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊමේල් එක දෙනවා. ඊමේල් එක දුන්නායින් පස්සේ ටික වෙලාවක් යද්දී ඔයාලට පොඩි මේල් එකක් එනවා. මෙන්න මේ වගේ මේල් එකක් එනවා. මේ විදිහට ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒකට ඇප්ලයි කරන්න කියලා තමයි මේක තියෙන්නේ. ඔය view project detail කියලා කියන එකට යන්න කියලා තමයි ඔකෙදි කියන්නේ. ඊමේල් එක ඉල්ලගන්නේ ඔන්න ඔය මේල් එකේ ගන්න තමයි. ඊට පස්සේ දැන් මේක දන්නේ නැති කෙනා මොකද කරන්නේ? යනවා. දැන් පළවෙනි ඕඩර් එක ආවා. ගීක එක දාලා පැයක්වත් යන්න කලින් ආවා. අර තියෙන හදිසියටත් එක්ක යනවා. ගියායින් පස්සේ මෙන්න මේ වගේ page එකකට තමයි යන්නේ. ඊට පස්සේ දැන් මෙතන payout එක ගන්න payment details ටිකේම දාන්න කියලා තියෙනවා. මෙතන මේ ටික එක දාගත්තාම credit and debit card කියන එකට අපේ card එකේ details ටික මෙතන දාන්න වෙනවා. ඒ කියන්නේ card holder ගේ name එක, card number එක, CVV number එක වගේ දේවල් ටික දාන්න එනවා මෙතනට. expiry date එක එහෙම. ඒ ටික දාන්න ආවයින් පස්සේ ඔයාට එක message එකක් එනවා. ඒ කියන්නේ ඒක bot කෙනෙක් දාලා තමයි ඒක කරන්නේ. හරිද? chat bot කෙනෙක් පාවිච්චි කරලා message එකක් එනවා. අපේ bank account එක කියන්නේ මේ විස්තර ටික ඔක්කොම fill කරලා ඉවරලා continue දුන්නායින් පස්සේ අපේ bank account එකේ balance එක දාන්න කියලා කියනවා. දැන් account එකේ balance එක දාන්න කියනවා. account එකේ balance එක දාන්නත් ඕන ඩොලර් වලින්, USD වලින්. ඒ කියන්නේ එතන දැන් දාන්න තියෙනවා ස්පේස් එක. එතනට දාන්න ඕන දැන් account එකේ balance එක අපේ දැන් රුපියල් 40000 තියෙන්නේ කිව්වම 40000 නම් ඩොලර් වලින් සාමාන්‍යයෙන් ඩොලර් 120 ගාණක් වගේ තමයි වෙන්නේ. එතකොට ඒක ඩොලර් වලින් තමයි දාන්න ඕන. ඊට පස්සේ දැන් අපි ඩොලර් වලින් දැම්මයින් පස්සේ දාලා වෙලා ඕකේ දුන්නායින් පස්සේ ඔයාලගේ bank එකෙන් ඔයාට OTP එකක් එනවා. OTP number එක. ඒ OTP number එක මෙතනට දාන්න කියනවා. ඔන්න ඔතන තමයි වැරද්ද ගන්නේ. දැන් අර ඔක්කොම වෙනකන් එන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකන් අර bank balance එක දාන්න තැන වෙනකන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාට. ඊට පස්සේ දැන් අර OTP එක දාන්න කියනවනේ. ඔන්න OTP කේස් එක තමයි ගොඩක් අයට වරදින තැන. ඔක හරියට දන්නේ නැහැ ගොඩක් අය. ඔය ගොඩක් යනම් මනම් වෙබ්සයිට් වලින් gift දෙනවා, free gift දෙනවා කියවයි OTP bank account එක දාලා OTP ඉල්ලනවා. OTP එක දුන්නා හිස් තමයි තියෙන account එක පිටින්ම. ඒක දන්නේ නැතුව ගොඩක් අය OTP එක දෙනවා. ඉතින් මෙතනත් කරන්නේ OTP එක ඉල්ලනවා. OTP එක ඉල්ලලා අපි OTP එක දුන්නොත් එහෙම දීලා ඕකේ කරලා විනාඩියක් යන්න කලින් account එකම හිස් වෙනවා. ඒක 5 එකෙන්වත් මොකකටවත් අදාළ දෙයක් නෙමෙයි. ඒක තනිකර scam එක. අර OTP එක දුන්නායින් පස්සේ තමයි ඉතින් ඔක්කොම නැති වෙලා යන්නේ. දැන් බැරි වෙලා හරි මේ වීඩියෝ එක බලද්දි මේ ස්කෑම් එකට අහු වුණ කෙනෙක් ඉන්නවා නම් ඔයා ඔය වැඩේට පාවිච්චි කරපු කාඩ් එක ඩිඇක්ටිවේට් කරලා දාන්න. ඔයාට කාඩ් එක ඩිඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඔයාලට අදාළ බැංක් එකේ හොට්ලයින් එකට කතා කරලා ඒ වෙලෙම විස්තරය කියලා වෙලා කාඩ් එක ඩිඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පස්සේ වෙලාවක බැංක් එකට ගිහිල්ලා ආපහු කාඩ් එකක් අලුතෙන් හදාගන්න පුළුවන්. නැත්තම් අපිට කියන්න බෑ ඉස්සරහටත් ඒක එහෙමම තිබ්බොත් ඔයාගේ කාඩ් එකෙන් සල්ලි අදීද නැද්ද කියලා. අදින්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. කෝකටත් කියලා ඒ විදිහට කාඩ් එක ඩිඇක්ටිවේට් කරලා අලුත් කාඩ් එකක් හදාගන්න එක තමයි හොඳම දේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ 5 එකේ ස්කෑම් එක යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගෙත් යාළුවෝ ඉන්නවා නම්
5 එකට අලුතෙන් වැඩ කරන්න එන්න ඉන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඒගොල්ලන්ට ෂෙයා කරන්න. ඔය account හදන්නද, gig දාන්නද, PayPal connect කරන්නද හැමදේම කරන්න කලින් ඕකේ තියෙන අඳුරු පැත්ත ගැන දැනගෙන ඉන්නත් ඕන. ඒ කියන්නේ ඔය වගේ ස්කෑම් ආරම්මන ගැන දැනගෙන ඉන්නත් ඕන. නැති වුණොත් ඉතින් ඔයාලට පාඩුවක් තමයි වෙන්නේ ලොකුවටම. ඔයාලා සල්ලි හම්බ කරන්න ඇවිල්ලා අන්තිමට තියෙන ටික නැති කරගෙන තමයි යන්නේ. එහෙනම් අද වීඩියෝ හොඳයි කියලා දෙනවා නම් like කරලා comment කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා. අදට සුබ දවසක්.